හරි ළමයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔය කට්ටියගේ 10 වසරේ 4 වෙනි පාඩම වෙන ලොජික් ගේට්ස් පාඩම. එහෙම නැත්නම් තාර්කික ద్వාර පාඩම. ඉතින් අපි මේ අද මේ පාඩමේ සම්පූර්ණ තියරිටි කවර් කරගමු. මේ දැන් ලොජික් ගේට්ස් ගැන කතා කරොත් මොනවද මේ ලොජික් ගේට්ස් කියන්නේ? ලොජික් ගේට්ස් කියන්නේ ඔය ඩයෝඩ් රෙසිස්ටර්ස් වගේ සර්කිට්ස් වල ඇතුලේ වැඩ කරන පොඩි ලොජිකල් ෆන්ක්ෂන් එක. පොඩි නෑ මේක ලොකු කාර්යභාරයක් සිද්ධ වෙනවා. මෙයා මේ ගිහින් කඩෙන් ඉල්ලන්න බෑ. මේ කඩේ අංකල්ගේ ඉල්ලන්න බෑ. ඇන් ගේට් එකක් දෙන්නකෝ. මේ ඕ ගේට් එකක් දෙන්නකෝ. එහෙම ගන්න බෑ. හරිද? මේ මේවා ඔය කට්ටියගේ සර්කිට්ස් වල එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම්ස් වල වැඩ කරන ලොජිකල් ෆන්ක්ෂන්ස්. ඒකයි මේක ලොජිකල්. එහෙම නැත්නම් තාර්කික ద్వාර කියලා දාලා තියෙන්නේ. හරි. මේක ගැන කතා කරද්දී ඔය කට්ටියට ප්‍රධාන වශයෙන් ගේට්ස් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි බේසික් ගේට්ස් එකයි කම්බිනේෂනල් ගේට්ස් එකයි. එහෙම නැත්නම් මූලික ద్వාර ටිකයි සංයුක්ත ద్వාර ටිකයි. ඒ ටික ගත්තොත් මම මෙහෙම ලියා ගන්න. හරි ළමයි දැන් ඔය කට්ටියට මම කිව්ව ප්‍රධාන වශයෙන් ගේට්ස් වර්ග දෙකක් තියෙනවා කියලා. ඒ තමයි මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර. ඔය කට්ටියදී මූලික ద్వාර මේ ටික තමයි ටික කිව්වොත් තුනේ තියෙන්නේ. කොහොමද මූලික ద్వාර තුනයි තියෙන්නේ. ඒ තමයි and or not. ඊළඟට කම්බිනේෂන් ගේට්ස් තමයි මේ ඔය කට්ටියේ තියෙන දෙකයි. සිලබස් එකේ තියෙන දෙකයි. තව තියෙනවා මේ සිලබස් එකේ තියෙන දෙකයි. එකක් නැන් අනිතක නෝර්. මේ ටික තමයි ඔය කට්ටියේ තියෙන මේ ටික තමයි ඔය කට්ටියේ තියෙන ගේට්ස් ටික. බේසික් ටික and or not. එතකොට සංයුක්ත ටික එහෙම නැත්නම් කම්බිනේෂන් ටික තමයි නැන් නෝර් කියන්නේ. හරි අපි එකින් එක කතා කරගෙන යන්. අපි මුලින්ම කතා කරමු මේ බේසික් ගේට්ස් ටික. එහෙම නැත්නම් මූලික ద్వාර ටික. හරි ළමයි ඔයාලට බේසික් ගේට්ස් වල තියෙන පළවෙනි එක තමයි AND ගේට් එක. හරිද? මේ එහෙම අනුපිළිවෙලක් නැහැ. මේ මම කරන්නේ AND එකේ ඉඳලා. හරිද? මේ හරි AND ගේට් මේ මේවා හරි අමාරු දේවල් නෙමෙයි. අපි මුලින් මේකේ සිම්බල් එක බලමු. බයිලා කතා කරන්න ඕනේ නෑ. මේක මේ චූටි අඩසදක් වගේ. එහෙම නැත්නම් කේක් එකක් දෙකට එමු. මේ රූපේ නම් එච්චර ලස්සන නෑ. මේ අඩසලකට කූරු දෙකක් ගහලා මෙහා පැත්තෙන් තව කූරක් එළියට දාන් තියෙනවා. හරිද? මේ ඉදි තුන. හරි එහෙනම් මේ ඉදි තුන මොනවද කියලා? අපි මේ වම් පැත්තෙන් පෙන්නන ඉන්පුට්ස් ගන්න. හරිද? මේකට මම දැන් ඉන්පුට්ස් දෙකයි දීලා තියෙනවා. දෙකක් තුනක් ඔය කීපයක් දෙන්න පුළුවන්. හරිද? අවුට්පුට් එකයි හැබැයි එළියට. කීයක් දුන්නත් අවුට්පුට් එකයි. එතකොට මම දැන් නිකන් ඉන්පුට් විදියට A B කියලා දෙකක් දෙන්න. එතකොට අවුට්පුට් F කියලා ගන්නකො. හරි. මෙන්න මේවට ඕනම ලොජික් ගේට් එකකට හරිද? ලොජික් ගේට් වලට ඉන්පුට්ස් විදියට දෙන්න පුළුවන් මේ බයිනරි නම්බර්ස් විතරයි. මතකද බයිනරි නම්බර්ස් කීයක් තියෙනවද? දෙකයි. ඒ තියෙන දෙකේ පාදයනේ. බිංදුව සහ එක විතරයි. හරිද? මෙන්න මේකේ අවුට්පුට් එක විදිහට අපිට a.b කියලා එකක් ගන්න පුළුවන්. මොකද්ද මේ ඩොට් කියන්නේ? මේ අපි මෙතන ඩොට් එක ගුණ කිරීම විදිහට තමයි සලකන්නේ. මේ එතකොට මේ කොයි වෙලාවකද ඒ ගුණ කිරීම b නෙමෙයි. හරිද? මේක අපි කියන්නේ a and b කියලා තමයි මේ කොහෙද අපි ප්‍රොනවුන්ස් කරන්නේ. ඒ වුණාට මේක අපි ගණිත කර්මයේ විදිහට සලකන්නේ ගුණ කිරීම. දැන් මෙතන අපිට මේ තියෙනවානේ ඉන්පුට්ස් බයිනරි ගත්තොත් බිංදුව සහ එක කියලා මේ දෙකක්. එතකොට මේ ඉන්පුට්ස් දෙක දෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවානේ. ඒක මෙහෙම පැහැදිලි කරොත් දැන් ඉන්පුට්ස් දෙකයි නම් දැන් මේ ඉන්පුට්ස් දෙකයි හරිද? අපි දෙන ඉන්පුට්ස් දෙකයි. එතකොට බයිනරි නම්බර්ස් දෙකක් තියෙනවා බිංදුව සහ එක. එතකොට මේක දෙන්න පුළුවන් නේද අවස්ථා කීපයකට. එක අවස්ථාවකදී මේකට බිංදුව දීලා මේකට බිංදුව දෙන්න පුළුවන්. එතකොට අනිත් අවස්ථාවේ මේකට බිංදුව දීලා මේකට එක දෙන්න පුළුවන්. හරිද? මේකට එක දීලා මේකට බිංදුව දෙන්න පුළුවන් නේ. සහ මේ දෙකටම එක දෙන්න පුළුවන්. මේ අවස්ථා ටික විතරයි නේද තියෙන්නේ. මෙන්න මේ අවස්ථා ටික ගණනය කරගන්න පුළුවන් ඉන්පුට් ගානෙන්. එතකොට ඒක කරන්නේ දෙකේ n කියලා. දැන් මොකද්ද මේ n කියන්නේ? n වෙනි බලය. මේ n කියන්නේ මේකේ තියෙන ඉන්පුට් ගාන.
දැන් මේකේ තියෙන ඉන්පුට්ස් දෙකයිනේ. දෙකේ දෙකයි 4යි. එතකොට අවස්ථා 4යි තියෙන්නේ. හරිනේ. අවස්ථා 4යි. 1යි 2යි 3යි 4යි. ළමයි දැන් මෙතන අවස්ථා 4ක් තියෙනවා. මේ අවස්ථා 4ට අනුව අපිට අවුට්පුට් එක ගන්න මේ දැනගන්න ඕනේ නේද? මේකේ අවුට්පුට් එක සහ මේ ඉන්පුට් ගන්නට හරියන්න අවුට්පුට් එක ට්‍රැක් කරගන්න අපි හදන පොඩි ටේබල් එකක් ට්‍රූත් ටේබල් එක. එහෙම නැත්නම් සත්‍යතාවගුව කියන එක. මෙන්න මේ සත්‍යතාවගුව මෙන්න මෙහෙමයි එන්නේ. මේක හදද්දි ඉන්පුට්ස් ගන්න මේ විදිහට දානවා. හරිද? දැන් තියෙන A සහ B කියන ඉන්පුට්ස් දෙක තියෙන්නේ. එතකොට අවුට්පුට් එක මම අරන් තින්නේ F කියලා. මෙතනින් තව කොලම් එකක් ගහ ගන්නවා F. හරිද? මේක වගුවක් ඈ. ඊට පස්සේ මම මේ අවස්ථා හතර අනුපිළිවෙලින් ලියා ගන්න. ඔන්න පළවෙනි අවස්ථාව බිඳුවයි බිඳුවයි. ඊළඟට තියෙනවා බිඳුවයි 1යි. ඊළඟට තියෙන 1යි බිඳුවයි. ඊළඟට කීයක් තියෙන්නේ? 1යි 1යි. දැන් මම ඔය කඩේට කිව්වේ මෙන්න තියෙන ගණන් ගුණිත සලකන්න කියලා. එතකොට මේක අවුට්පුට් එක ගත්තොත් කොහොම වෙන්නේ? බිඳුව බිඳුවෙන් වැඩි වුණාම බිඳුවයි. බිඳුව එකෙන් වැඩි වුණාම බිඳුවයිනේ. එක බිඳුවෙන් වැඩි වුණාම බිඳුවමනේ. එතකොට එක එකෙන් වැඩි වුණාම එකයි. එතකොට මෙන්න මේක තමයි කට්ටිය sorry මේක තමයි AND එකේ සත්‍යතාවගු. එහෙම නැත්නම් ට්‍රූත් ටේබල් එක. හරි දැන් මේකේ ඉන්පුට් දෙකකටනේ. දැන් ඉන්පුට් තුනක් දුන්නොත් කොහොම වෙයිද? හරි සරලයි ඈ මේ ට්‍රූත් ටේබල් ගහන විදිහ. අපි දැන් බලමු ඉන්පුට් තුනක එකක් කොහොමද ට්‍රූත් ටේබල් එක ගන්නේ. මේක හරි ලේසියි. අපි මුලින්ම අවස්ථා ටික බලමුකෝ. දැන් මේ දෙකේ n ගන්නට අපිට මේක n වෙනකොට 3 ආදේශ කරොත් දෙකේ තුන්වෙනි බලය 8යිනේ තමයි. එතකොට අවස්ථාව 8යි. දැන් අවස්ථාවට කොහොමද ගන්නෙ? දැන් මෙහෙමයි හරිද? මේකේ n මේක ගන්න පුළුවන් මේක දෙකේ බිඳුව. දෙකේ 1 දෙකේ 2 තව ඒවා තියෙනවා නම් දෙකේ 3 දෙකේ 4 එහෙම ගන්න පුළුවන්. දැන් මේකේ තියෙන අවස්ථා තුන. ඒකින් දෙකේ 2 වෙනකම් විතරයි. එතකොට ඕනම පාදයක බිඳුවෙනි බලය 1යි. හරිද? එතකොට බිඳුවේව 1යි එකේව 1යි. ඔහොම තමයි මේකේ වැටෙන්නේ. දෙකේ පළවෙනි බලය 2යිනේ. එතකොට මේකේ බිඳුව 2යි එකේ 2යි. දෙකේ දෙවෙනි බලය 4යි බිඳුව 4යි එකේ 4යි. ඔහොම තමයි මේකේ වැටෙන්නේ. මම දන්නවා මේකට ලොකුවට පැහැදිලි වෙන්නේ නැතුව ඇති. පැහැදිලි දැන් මේක මම මේ හදද්දි පැහැදිලි. දැන් මම කියන්නේ බිඳුවේ 1යි එකේ 1යි කියන. එතකොට අවස්ථාවට හරියන්නේ බිඳුවයි 1යි බිඳුව 1යි ලියන්න තියෙන්නේ. බලන්න. බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි. අවස්ථා 8යි. එතකොට මේකේ කිව්වනේ බිඳු දෙකේ බිඳුවේව 2යි එකේව 2යි. බිඳුවේව 2යි එකේව 2යි. බිඳුවේව 2යි එකේ 2යි. මේකෙත් ගත්තොත් එහෙනම් බිඳුවේව 4යි එකේව 4යි. මම හිතනවා දැන් ඔය කට්ටිය මේක හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ හදන මේ එතකොට තව ඒවා තිබ්බොත් දැන් මෙතන තව එකක් තිබ්බොත් දෙකේ 3යිනේ. 3 ගැන 8යි. එතකොට බිඳුවේ 8යි එකේ 8යි. එහෙම තමයි මේකේ ඉන්නේ. හරි. දැන් එතකොට මේකේ අවුට්පුට් එක ගත්තොත් කෙලින් මෙතනට 1යි. මොකද ඕනම සංඛ්‍යාව බිඳුවෙන් වැඩි වුණොත් බිඳුවයි. එතකොට මේක තමයි මේ ට්‍රූත් ටේබල් එක චුට්ටක් කැපයි. ඒක වැඩි හිතන්න එපා. මම හැදෙන විදිහ විතර පෙන්නන්න ඕනේ. මේ එතකොට මේක තමයි ට්‍රූත් ටේබල්. දැන් මේකෙන් දෙයක් තියනවා ගන්න. ආදාන දෙකක් දුන්නත් එකේ වගේම විතරයි අවුට්පුට් එක එක උනේ. ඒ කියන්නේ මේක තමයි මේකේ තියෙන සරල නීතිය. මේකේ අවුට්පුට් එක එක විදිහට එන්න නම් අනිවාර්යෙන් ඉන්පුට් දෙකම එක වෙන්න ඕනේ. ඉන්පුට් දෙකමනේ ඉන්පුට් කීයක් එනවාද ඉන්පුට් ගන්න එක වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔය කට්ටියනේ ඉන්පුට් දෙකේ ඒවා. ඒ නිසා
ඔය කට්ටියගේ දෙන ඉන්පුට් එක මේ එක වුණොත් විතරයි අවුට්පුට් එක එක වෙන්නේ. මේක තමයි AND ගේට් එකේ තියෙන සරලම නීතිය. හරි. මේකට තියෙන චූටි සර්කිට් ඩයග්‍රෑම් එක. ළමයි මේක තමයි මේ AND ගේට් එකේ තියෙන ඩයග්‍රෑම් එක. සර්කිට් ඩයග්‍රෑම් එක. සාමාන්‍ය කට්ටියට සාමාන්‍ය දැනීමක් ඇතිනේ විද්‍යාවෙදිත් කියනවානේ මේ විද්‍යුත් පරිපථ ගැන. දැන් මේකෙන් මෙහෙම කරන්ට් එක එනවා. දැන් මේ ස්විච් එක ඕෆ් නේ. දැන් මෙතනින් කරන්ට් එක යන්න බෑ. සාමාන්‍යයෙන් අපි ස්විච් ඕෆ් කියන ස්විච් දැන් මෙතන මම ගන්නවා පළවෙනි මේක ස්විච් 1 ස්විච් 2 කියලා. හරිද? මේක බල්බ් එක පත්තු වෙනකම් අපි ඔන් එක ඔන් ඕෆ් කියලා ගමු. හරිද? ඔන් එක 1යි ඕෆ් එක 0යි. ස්විච් එකේ ඔන් නම් 1යි ඕෆ් නම් 0යි. මේකෙත් එහෙමයි ඔන් නම් 1යි ඕෆ් නම් 0යි. එතකොට දැන් අපි මේක මෙහෙම ගමු. දැන් මේක මෙහෙම පළවෙනි කරන්ට් එක එනවා. දැන් මෙතෙන් එහාට යන්නේ නැහැ. මොකද ස්විච් එක මේ ඕෆ්. දැන් මෙහෙන් කරන්ට් එක යන්න බෑනේ. එතකොට මෙතන දැන් කරන්ට් එක යන්න තියෙන්නේ මේකත් මේ ඕෆ් එකේ තියෙන බිඳුවයි. මෙතනත් බිඳුවයි. එතකොට අවුට්පුට් එක බිඳුවයි. කරන්ට් එක යන්නේ නැතුව මේ ධාරාවක් ගලන බල්බ් එකපත් වෙන්නේ දිහා නෑනේ. එතකොට මම මෙහෙන් ගන්න ස්විච් 1 ස්විච් 2 බල්බ් කියලා. හරිද? එහෙනම් පළවෙනි අවස්ථාව ආවේ ඕෆ්. මොකද මේකේ ස්විච් දෙකම ඕෆ්. දැන් මම මේ ස්විච් එක ඔන් කරනවා. ඔන්න මේ ස්විච් එක ඔන්. මෙහෙම කරන්ට් එක යනවා. මෙතන කරන්ට් එක යනවා. ආයෙ මෙතනින් ඕෆ්. ඒ හින්දා ආයෙ මෙතනින් මේ ධාරාව ගලන්නේ නැහැ නේ. මෙතන ඕෆ් නිසා බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට මේක ඔන් මේක ඕෆ්. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. හරිද? ඊළඟට අපි ඊළඟ අවස්ථාවක් ගමු. මේ මම මෙතනින් ඔන් කරනවා. සර් මෙතනින් ඕෆ් කරනවා. හැබැයි මම මෙතනින් ඔන් කරනවා. එතකොට මෙතනින් ඕෆ් මෙතනින් ඔන්. එතකොට කොහොමද? පළවෙනි එක ඕෆ්. දෙවෙනි එක ඔන්. වැඩක් නැහැ නේද? මෙතනින් ඔන් වෙලා මෙතනින් ඕෆ් නම් කරන්ට් එක එන්නේ නැහැ නේ. ඒත් බිඳුවම තමයි. මම දැන් මේ දෙකම ඔන් කරනවා. දැන් ධාරාව ගන්න පුළුවන් නේද කිසිම බාධාවක් නැතුව. කෙලින්ම බල්බ් එක පත්තු වෙනවා. එතකොට තමයි මේකේ බල්බ් එකත් පත්තු වෙන්නේ. එතකොට මේ විදිහට තමයි මේකේ පරිපථ සටහන ඉන්නේ. ඒ කියන්නේ පරිපථ සටහන ශ්‍රේණිගත වෙන්න ඕනේ ඒක. අපි දැන් බලමු O ගේට් එක කොහොමද කියලා. O ගේට් එක හොඳින් ඇති නේද?